උදුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා ගන්නේ නම ආදරේ සදී ලපති මලෙහි කටුති උපමා නැ සසඳන්නේ ඔබේ නම ආදරේ දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ චන්දන දියෙන් දවාලා ඔය නළලේ අත තියාලා මම ඔබ ළඟයි කියලා දෙවිලේ වලින් ලියාලා චන්දන දියෙන් දවාලා ඔය නළලේ අත තියාලා මම ඔබ ළඟයි දෙවිලේ වලින් ලියාලා සීනදු ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සදී ලපති මලෙහි කටුති උපමා නැ සසඳන්නේ ඔබේ නම ආදරේ කල්යාණි නොබට මදුන පුද කරන්න ඉපදුනේ බවක කිසියක් මුළු සසර නිමෝගේ අවසාන මොහොත වේවා ඔබ ළඟදී ළඟා වේවා ඉති නැතිව මාත වේවා සිහිවටම එහි වේවා සීනදු ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සදී ලපති මලෙහි කටුති උපමා නැ සසඳන්නේ ඔබේ නම ආදරේ මන්ත්‍රීතුමා එහෙමයි මන්ත්‍රීතුමා ඔයා මේ මොකද එකපාරට මන්ත්‍රීකම මතක් වුනේ නෑ මන්ත්‍රය ගාන නෑ දැන් මතක් වුනේ මම කිව්වා ඊට ඉස්සෙල්ලා මතක් කරා කියලා මන්ත්‍රීතුමා ඔයා දෙමි ලේවලින් ලියාලා කියලා කියද්දි ඒ වචනෙටම හරියට පෙන්වන්නේ මුතුව අදම දෙකට හේතුකුත් තියෙනවා කියලා මොකද්ද මම ලියලා දෙන්නෙම ලේවලින් නෝ නෑ ගොඩක් කට්ටිය ලේවලින් තමයි ලියන්නේ මොනවාද ඔය කියන්නේ තමයි දැන් ඔය කිව්වේ දැන් ලියන ඒවා තමයි අතකුරින් ලියන්නේ එහෙම නේද ඒ එච්චර මොඩ වැඩ කරන්නේ මම දන්නේ මම නම් ඒව කරේ නෑ මම අල්ලගන්න එපා ඔකට කිසි කරන්නේ මధుරේක් මරලා ඔයාට දීලා කියලා හුන්නේ නේ මෙයාට දීලා තියෙනවා කොල්ලෙක් ලේවලින් ලියලා මොනවද කිව්වේ මොනවද කියලා තියෙනවා
හරි කිය. කවන්නේ මයික් එක ගන්න. මයික් එක ගන්න. හරි. නෑ මයික් එක අතර අරගෙන මුකුත් කියන්න එපා. ඔහොම ඉන්න. ඔහොම ඉන්න සද්ද නැතුව ඉන්න. මේ කාංචනායක නෙමෙයි මේ ජයලාල් රෝහණ අපේ නළුවා. ජයලාලයා මේ ළඟදී ඇවිල්ලා ගියා කොපි චැට් එකට. බොහොම සතුටින් ඉන්නවා. බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. ඔයාව ටෙලිනාට්‍යවලදී 4 පාරක් බැන්ද කියලා. පුදුම සන්තෝෂයක් තියෙනවා. මම කිව්වා ඇයි ඔබ විවාහ වෙන්නේ නැත්තේ කියලා. ඔයාව 4 පාරක් බැන්ද නිසා විවාහ වෙන්න හිතෙන්නේ නැහැ කියලා. මොනවද ඔයාට හිතෙන්නේ? නෑ ඉතින් මේ ජයලාලයා ටෙලිනාට්‍ය වලින් විතරනේ මාව බැඳලා තියෙන්නේ. ඔව් ඒක. ඇත්තටම මේ මුණ දැක්ක නම් කවදාවත් මම බඳින්නේ නැහැ කියලා දන්නවා. අනේ නෑ අතම හරි ආදරේ මතක් කරන ජයලාලයා. හරි ආදරේ මතක් කළා ඔයා. ඔව් මොකද මං හරිම ආස කරන මං හරිම හිතවත් මගේ හැම දෙයකදීම කතා කරනවා. ඉතින් මම දැන් ජයලාලයා දක්ෂ රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි හරිම කතා කරනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මහාචාර්යවරයෙක්. ඉතින් ඒ නිසා මං හරිම සහෝදරයෙක් වගේ හරි කැමති කෙනෙක්. ඒ වගේම මේ රංගනයටත් හරිම කැමති ජයලාලයා. එහෙම කියමුස වඩා ෂේප් කරගන්නත් ඕනේ. මේ නුවන් කෙටියෙන් අපිට කියන්න බයිසිකල් එක්ක යන්න ගිහලා මේ ළඟදී සංකේත් එක්ක 4 ගාතෙන් ගියානේ. කෙටියෙන් කියන්න අපිට. ඔව් අතරවරක් නෑ මේ ඔය බණ්ඩාරවල මේ රූගත කිරීමකදී අපි සංකේතමය යාළුවෝ අපි ගමේ තව යාළුවෙක් ඉන්නවා මේ සම්පත්. ඉතින් සම්පත් ඉන්නේ මේ එයා බේකරි එක වැඩ කරනවා. දැන් බේකරියේ තියෙන්නේ මෙහෙම ඒ පැත්තෙන් කැමරාව දාලා ඉතින් මේ සයිකලේ සංකේත් තමයි පැද්දේ. මම ඉතින් ඒ සයිකලේ හැබැයි මේ බ්‍රේක් නෑ අර හැන්ඩල් එකකිනුත් උඩට අදින්න ඕනේ බ්‍රේක් වලට කියන බයිසිකල් එහෙම තමයි. සයිකල් වලට බ්‍රේක් ඕනේ. සයිකල් වලට බ්‍රේක් බයිසිකල් තමයි වෙනම කතාවක් මේක. ඔව් ඊට පස්සේ දාන්න කැමරාව දාලා ඉතින් මට දැන් ඩිරෙක්ටර් කිව්වා මේ තැනදී බලන්න මේ කැමරාව මේ හරියෙන් පාස් වෙද්දි ඔයා බලන්න සම්පත් ඉන්නවද කියලා ඉස්සරහ ඉඳලා ඒකල්ලා සංකේත බලලා කියන්න කිව්වා. මාත් රයිට් හරි ඕකේ ඉතින් ෂොට් එක එනවා දැන්. මම ඉතින් බල ආවා දැන් ඊට පස්සේ අර කියපු කැමරාව කියපු තැනක් දැන් පහු වෙනවා. දැන් ඒත් දැන් මං ඉස්සරහ බැලුවේ. ඒත් දැන් ටිකක් වෙලා පහු වෙලා යනවා. ටිකක් වෙලා මොකද මං බැලුවේ නෑ. මොකද දැන් අපි රියැක්ට් කරන්න එපා. දැන් ඉන්නවද කියලා බලන්න ඕනේ. කියපු තැනක් පහු වුණා. දැන් කැමරාවත් පහු වුණා. ඊට පස්සේ මං ඉස්සරහ බලද්දි ඉවරයි ගිහිල්ලා වැටක් අස්සේ මම හිතන්නේ සමහරට ගහක් තිබුණා. ගහක ඇදලා තමයි නැවතුනේ. නැත්තම් පල්ලමනේ තාම වැටෙනවා. සංකේත තාම පල්ලමනේ. ඔව්. හොඳ වැඩි කියන්නේ ඊට පස්සේ දැන් වැටුණා. මං තමයි ඉස්සරහ හිටියේ. මං හොඳටම වැටුණා. වැටලා ඊට පස්සේ බලත් සංකේත නැහැ එකපාරටම. සංකේත ටක් ගාලා ඒ ටිකට බහැලා ඈතට ගිහිල්ලා ඈත ඉඳලා එනවා. අයි මොකද උනේ කියලා අහගෙන එනවා. මීනා ඉන්නවා. මෙයා බයිසිකලයක් පළවෙනියටම පැදපු දවසේ මෙයා දන්නේ නැලු බයිසිකලෙට බ්‍රේක් තියනවද කියලා. පදිනවලු බ්‍රේක් තියනවද? මෙයා බ්‍රේක් එක අල්ලලවත් නැහැ. ට්‍රයි කළවත් නැහැ. ඊළ වැටුණානේ. ඔව් ඒ කියන්නේ චොපර් එකක් කියන්නේ පොඩි කාලේ චොපර් එක චොපර් කියලා ඒ දවස්වල බයිසිකල් ඔව් අම්බලවා මගේ යාළුවෙක් හිටියා එයාත් එක්ක මම පුරුදු වුණේ දවසක්. එතකොට මෙයා ඉපදිලා නැහැ කො නේද? ජීවන. දැනුත් මෙයා ඉපදිලා නැහැ. ඔයා නෑ චොපර් කියනකොට මම දැක්ක තව එක චොපර්ස් නේද? ඉතින් කියන්නේ පුරුදු වෙන පළවෙනිම දවසේ බොහොම යාන්තමින් කොහොම හරි දැන් නැගලා පැඩල් එක පාගගෙන දැන් යනවා. දැන් පදින්න පුළුවන් වුණා කියන සතුටට පුළුවන් තරම් හයියෙන් දැන් බැලන්ස් නේ. අර පොඩි රෝද දෙක නැතුව බෑමේ ෆස්ට් ටයිම් පදින්නේ. පැදගෙන ඉතින් හයියෙන් පැදගෙන යනවා දැන් ආසාවට ගිහිල්ලා දැන් එකපාරට දැන් බ්ලොක් එක ගාවින් නවත්තන්න ඕනේනේ. දැන් බ්‍රේක් කියන එකක් මතක දැන් අත්‍තරම මතක නැහැ. නවත්තන්න ඕන නිසා කකුල තිබ්බා. මේ අයියෙන් යන පැදලා එකපාරට කකුල තිබ්බා. මෙහෙම කැරකිලා තුවාල වෙලා තාම තියෙනවා ඒවා. බයිසිකලෙට ඊට පස්සේ මිනිස්සෙක් කරනවා මිනිස්සෙක් පළවෙනි වතාවට පොඩි කාලේ එහෙම ඇවිල්ලා දැක්කේ ඒ කියන්නේ ඒක දැකලා නැහැ ෆස්ට් ටයිම්. මෙයා ෆස්ට් ටයිම් ලේ දැකලා තියෙන අර ලියුම් එක. ආවා වගේ මුකුත් අහන්නේ නැහැ. ඉතින් මේ මතකයන් එක්ක අපි වැඩසටහනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. හැමෝටම ඇල්කටෙල් වෙතින් වටින ජංගම දුරකථනයක් තෑගි කරනවා ආවට ගොඩක් ස්තුතියි කියලා අපි තෑග්ග බෙදා දෙන්නටයි සූදානම් වෙන්නේ. මේක මුතුවාට දෙනවා. මේකෙන් කතා කළා ඔයාගේ තනිකම තනිකඩ ජීවිතය නැති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙන්න ඔයාට දැන් අපුඩි දෙකක්ම ගහන්නේ. ඒ ඉතින් අනුන්ගේවට අපුඩි ගහනවා. නෑ ඉතින් පොඩ්ඩක් උදව් කරන්නේ බලන්නේ. නුවන් මේ ඔයාට
කාංචනා thank you සූති මේක ලන්ඩන් යන්න එපා මේක ලංකාවේ තියාගන්න මේක ජීවන් හඳුන්නේ පිට අනුන්ගේ දේවල් කතා කරන්න මේ ඔයාට අපිට තමයි ස්තුතියි ආවට මේ ඔයාට බොහොම ස්තුතියි ඉතින් මේ 6 දිනත් එක්ක ගත කරපු රාත්‍රිය අපි අවසන් කරන්නේ ලබන සතියේ තවත් සොඳුරු රාත්‍රියකින් ඉරිදා කොපි චැට් වලින් හමු වෙන බලාපොරොත්තු වෙන රස ආහාර කවලා ගීතයේ ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නට මට නම් බෑ මීනා නෑවට බෑ මීනා වාට ළඟ සිංහලනුත් බෑ මීනා සූදානම් කියනවා මීනාට ඒ භාෂාවෙන් ගායනට ආරාධනා කරනවා රස ආහාර කවලා සියලු දෙනාටම ආරාධනා කරනවා එන්නේ ඉදිරියට ඒ වගේම අර වේදුරු කපාගෙන යන ජීවන්ගේ ඩාන්ස් එකටත් ආරාධනා කරමින් සමුගන්නම් ඔබ හැමතෙම සෝදායි රාත්‍රියක් Dizina son todos querabim Oia estitera Quem nos engrandece Visita canta estitera Terra estitera Nos se vede glotera Dizina son todos querabim Oia estitera Quem nos engrandece Visita canta estitera Dizina son todos querabim Oia estitera Quem nos engrandece